අද ඇවිල්ලා අපි ඉන්නේ අද හිස් අද මොකක්ද අරන් ආවේ? අද ලෝරියක් අරන් ආවේ. ඇයි මල් පැල අරගෙන තමයි. අරම ලස්සන තැනකට. හිතට දැනෙන සතුට කියන්න වචන නැහැ. ඒ තරම්. හැබැයි අපි ඇවිල්ලා ඉන්නේ හන්තාන සඳගිරිසෑය රෝස වැල් වලින් පුරවන්න යන්න ලොරියකුත් අද අරගෙන ආවේ. මෙතන වැදගත්කම තමයි ලංකාවේ උසම කඳු වැටිය ඉස්සරහා තියෙනවා පිදුරු තලාගල. අන්න මීදුමෙන් වැසීගෙන තියෙනවා පිදුරු තලාගල මුදුන. එතකොට මේ ඇවිල්ලා හයි ෆොරස්ට් කඳු වැටිය තමයි අපි ඉන්නේ ලස්සන තැනක. මම මෙතන ඉඳලා මම නැතුව ෆෝන් එකෙන් අපි zoom කරලා පෙන්නන්නම්. මේකෙන් බැලුවම මෙන්න මේ පැත්ත රාගල පැත්ත අඟුරංගෙද කුකුලාගල මෙන්න මෙතන යට කෙලින්ම තියෙනවා පදිය පැලැල්ල ටවුන් එක. මේ තියෙන්නේ තනිකරම රුක්කුඩු වතුයාය. මේ තියෙනවා කබරගල. ඊට පස්සේ මෙන්න හන්තාන සඳගිරිසෑයට පේන ලූල් කඳුරු වතුයායට එහෙම උඩින් පේන පැදුරු තලාගල කඳු වැටිය තමයි මේ. අපි සඳගිරිසෑයට රෝසවැල් ගෙනියන්න ඇවිල්ලා තියෙන පිදුරු තලාගල කඳු වැටියම තියෙන හයි ෆොරස්ට් කඳු වැටිය. ඒ වතු වලින් ගහන වෙච්ච ඇපල් හැදෙන ඊට පස්සේ පෙයාස් හැදෙන මාරම සීතලක් තියෙන ලංකාවේ උසම කඳු වැටියේ පැත්තකට තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ කඳු වැටියට ඈතින් අන්න අපේ සඳගිරිසෑයේ එහෙම තියෙන හන්තාන කඳු වැටිය පේනවා. එතන ඉඳලා අපි කොච්චර දුරට ඇවිල්ලාද බලමු. පිදුරු තලාගල ඉඳලා මෙන්න මෙහෙම බලනකොට වටේ කඳු වැටිය මෙතන ඉඳලා zoom කරොත් මෙන්න මේ විදිහට තමයි අපිට හන්තාන කඳු වැටිය ඈතින් පේන්නේ. මේ පේන්නේ මෙන්න මේ කඳු වැටිය අතරින් ස්ක්‍රීන් එකේ හරි මැද උල් හැඩයට පේන්නේ කටුසු කොන්ද නැත්තම් ඌරාගල කඳු වැටිය. එතකොට අන්න මැදින් V shape එක තියෙන තැන පේනවා අන්න ටවර්ස් ටික තියෙන තැන මේ පේනවා කඳුපන්ති 3ක්. ඒ 3න් ඔන්න කෙලවරම පේන කඳු වැටිය තමයි හන්තාන ටවර්ස් ටික. ඔන්න දැන් ස්ක්‍රීන් එක මැදින් පේනවා හන්තානේ ප්‍රධාන sannivedana කුළුණු තියෙන තැන. එතකොට එතන ඉඳලා කොච්චරක් දුරට අපි ඇවිල්ලා තියනවද රෝසවැල් ගෙනියන්න. දැන් යන් රෝසවැල් බලන්න අන්න අශෝක ලොරියක් තියාන සූදානමින් ඉන්නවා රෝසවැල් අද පටව ගන්න ලොරියෙන්. ලොරිය පුරවනවානේ. අශෝකගේ ලොරියත් රෙඩි. ඊට පස්සේ ඔන්න උත්සන්නයි. ලසන්ත අද යාළුවෙකුත් හොයාගත්තද? මල්ලි වැල් ගලවන්න පුළුවන් නේ. එච්චරයි. ලොරියට දාන්න ඕන ඔක්කොම අශෝක ඔක්කොම දාගන්නවනේ. ලොරිය අද හිස් අද මොකක්ද අරන් ආවේ? අද ලෝරියක් අරන් ආවේ. ඇයි මල් පැල අරගෙන තමයි. අද නුවරඑළියම තියෙන රෝස පැල හන්තානට අපි යනවා. අද මොකද ඔන්න අහගන්න වෙන දේ මොකද්ද වෙන්නේ මල්ලි? මේ නුවරඑළියම තියෙන රෝස වැල් ඔක්කොම සඳගිරිසෑයට ගෙනියනවා. අපි තව මල්ලි කෙනෙක් අද අවිල්ල ඉන්න උදව්වට නම මොකද මල්ලි? චන්දිම මල්ලි අපි යනවා දැන් මොකටද? රෝසවැල් ගලවන්න. යා. කෙලිම ඔන්න අද අපි ටීම් එකක්ම අරගෙන යන්නේ මොකටද යන්නේ අශෝක? රෝසවැල් ගලවන්න. අශෝක තමයි අද ප්‍රවාහන දායකත්වය අපිට දීලා තියෙන්නේ. ලොරිය. මවිලි ටෝකියෝ නෑ. අද අශෝක ගානේ අද අශෝක දෙන්න මං හයරකට එන්න කිව්වා. එනකොටම කිව්වා හයර මුකුත් එපා මේ විහාරගේ ඉස්සරහට ගේන මල් වැල් ටික ප්‍රවාහනය කරන්න අශෝක ගානේ කියලා. ඉතින් අද අයසුත් ආවා. ඊට පස්සේ ලසන්ත මල්ලි ඉන්නවා. ලසන්ත මල්ලිගේ සහෝදරයත් එකතු කරන් ඉන්න අයියානේ. ලසන්තගේම අයියා කවුද? සමීර අයියා ඉන්නවා. ඊට පස්සේ අශෝක ඉන්නවා. අශෝකගේ අප්පච්චි. ඊට පස්සේ අපේ කිරුබන් මල්ලි ඉන්නවා. කිරුබන් මල්ලි උදේ තේ හදලා රොටි එහෙම හදලා රොටි ටික දැන් දාගත්තද? ගෙනාවනේ. කිරුබන් වීඩියෝ එක බැලුවද? කිරුබන් මල්ලියා ගෙදර අපි ඒ ගමේ යනවා දවස් දෙකක් විතර ඉන්නේ. ඊට පස්සේ මෙයා කවුද? චන්දිම කාගේ යාළුවාද? දෙන්නගේමද? දෙන්නගේම යාළුවා. කිරුබන්ගේ ලසන්තගේ. ඉතින් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා ඔන්න ලැහැස්තිය අද දැන් අපි යනවා රාගල පැත්තට. රාගල ඊට පස්සේ හයි ෆොරස්ට් ආයි කොහෙද? මන්ත්‍රී තැන්න මන් දන්නේ නැහැ. ඔය කියන තැන් ගොඩකට යනවා. අද බලමු කොහෙන්ද අපිට රෝසවැල් හම්බෙන්නේ. අපි මොන වගේ රෝසවැල්ද අද ගලවන්නේ කියලා. ඉතින් අද දවසම අපි රාගල මන්දාරන්නුවර පදිය පැලැල්ල හයි ෆොරස්ට් ආසිත ප්‍රදේශවල ඉන්නේ. රෝසවැල් ලොකු ඒවා තියෙනවා නම් ටක් ගාලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න.